උන්වහන්සේ ගැන ස්තුතිවන්ත වෙනවා. යහපත් පියාණන් ඔබගේ වචනේ අසන්ත සිටින්නා මේ සෙනගට තාත්තේ ඒ ආශිර්වාදලත් වචනය අද දවසේ නිදහස් කරගෙනව ඕන් සූපත් කරන වචනය, ඕන් දිරිගානන වචනේ ස්වාමිනේ, ඕන් ශක්තිමත් කරන්නා මේ වචනය, ඕන් කැඳවුවා මේ තාත්තේ කැඳවීමට විශ්වාසවන්තව ඉදිරියට ඉහළට යන්න පුළුවන් වේ අනර්ග වචනේ තුල ඕන් පෝෂණය කරමින් ඕන් ආශිර්වාද කරන්න කියලා මගේ පියාණනි ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ සුද බලවත් නාමයෙන් ආමෙන් ආමෙන් හලෙලූයා හලෙලූයා සිස්ටර් ඔයා පුළුවන් සන්ඩේ ස්කූල් ළමයි ටික කොහොමද එකගෙන යන්නේ ඇතුළට යන්න සිස්ටර් එක කරා නෑ ඒ ළමයි ඔක්කොම කරාගෙන සාක්ෂියන කාර්යය කරස් කරන්නේ හරි මගේ දරුවනි බාධාකින් තොරව අපි මේ මොහොතේ මම ඉල්ලීමක් කරනවා මම විශ්වාස කරනවා මොකද අපි සභාවේ අය ඔබ දෙවියන් වහන්සේගේ දැනුමින් ගැඹුරු අය කියලා මගේ දරුවනි ඒක 70 යක්ෂයාට වුණා එමදාම කිසි දෙයක් දන්නේ නැති පුද්ගලයෙක් ඇටියට ඉන්නට නමුත් දෙවියන් වහන්සේට වුණා ඔබ දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් උන්වහන්සේ කියන මගේ දාසයන්ට මගේ ස්වර්ගික රාස් මම එළිදරව් කරන්නේ તો කිසි දෙයක් කරන්නේ නැහැ කියන්නේ. ඒ නිසා මගේ දරුවනි නමස්කාරය නිමිති මම නිතරම කියන දේ තමයි අනර්ග දෙයක්, ඒක සාගරයක්, ඒක ආශිර්වාදයක්, ඒකයි ජීවිතය, ඒකයි දෙවියන් වහන්සේගේ ඉලක්කය. ඒ වෙනුවෙන් තමයි උන්වහන්සේ යන දේම නැරුවේ. ඒ නිසා මගේ දරුවනි අපි බොහෝ දේවල් ගිය සතියේත් අපි ඉගෙන ගත්තා විශේෂයෙන් අපි දෙවියන් වහන්සේගේ නමස්කාරය සම්බන්ධව ඉගෙන ගන්න නම් හලෝ දෙවියන් වහන්සේගේ නමස්කාර සම්බන්ධව ඉගෙන ගන්න නම් ඒක හදපු අර මුල් භාෂාවට ගොඩක් අපි ගියා. මොකද මේ භාෂාවට යන්නේ නැතුව බෑ දැන් අපිට අපේ තියෙන බයිබලෙන් ප්‍රශ්න තියෙනවා. මම දෙමළෙන් තියෙන සමහර වචන වල සිංහලෙන් නැහැ. ඒ වගේ මේ පරිවර්තන මා බලන්න භාෂාවල් ලෝකයේ දැනට මගේ දරුවනේ 6000කට වැඩි තිබෙනවා. භාෂාවල් ලෝකයේ 6000කට වැඩි භාෂාවල්. භාෂාවල් තිබෙනවා 4500ක් ලෙටර්ස් තියෙන. ඒ කියන්නේ අකුරු තිබෙන භාෂාවල් තිබෙනවා 4500කට වැඩි. ලෙටර්ස් නැති. ඒ කියන්නේ අකුරු නැති භාෂාවල් තියෙනවා. වෙදි භාෂාවට අකුරක් නැහැ. අර සමහරවිට අපි අර අයිකුන්ට කියලා අපි ඒක කියන්න හොඳ නැහැ. මේ මිනිස්සුන්ට භාෂාවක් තියෙනවා නම් අකුරක් නැහැ. අකුරක් නැති භාෂාවල් තියෙන 1500ක්. දැන් මේවා ගොඩක් දේවල් මගේ දරුවනේ. ඒ නිසා භාෂාවල් දවසින් දවස මනුෂ්‍ය දියුණු වෙනකොට භාෂාවලුත් තේමින් පාලන පුළුවන්. නමුත් අපි දෙවියන් වහන්සේගේ කාරණාවල් ඉගෙන ගන්න නම් අර දෙවියන් වහන්සේ එදා කතා කරපු එදා මිනිසුත් එක්ක කතා කරපු මේ භාෂාව එදා බයිබලයේ ලියවිච්ච මුල් භාෂාවට ගියාම වඩා පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. නිරෝෂණ උන්ට ආගමික නිසස්ති මේ ඉන්න කාලය තුලවත් අපි ටිකක් ඉගෙන ගමු. මොකද මෙතනට එළියට ගියාම අපි කාර්යපවුල. මොකද අපිට ඔළුවට යන්න බෑ යන්නේ නැහැ. ඒ නිසා මගේ දරුවනේ අපි ඒකන ගොඩාක් දේවල් අපි ගිය සති බැලුවා. නිර්පාඨ අකුරෙන් ත්‍රිවිධම සිස්ටර් කියාවි নমස්කාරය වන්නේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කිරීම පමණකි. ඔක්කොමලම කියන්න নমස්කාරය කියන එක මොකද්ද? මේක ඔබගේ මුඛයෙන් එන්න ඕන. নমස්කාරය කියන්නේ දෙවියන් වහන්සේව පමණක් ප්‍රසන්න කරන කාරණාවකි. මනුෂ්‍යයන් নমස්කාරය තුල තිබෙන ඉලක්කය තමයි එයා ප්‍රශංසාව ලබන්න ඕන. එයාව ඉලක්ක කරන්න ඕන. දෙවියන් වහන්සේ තමයි පරිපූර්ණත්වය. දෙවියන් වහන්සේ තමයි ඉලක්කය. මේකයි කිතුණු ජීවිතය මගේ දරුවනේ. ඒක අපි ජේසුස්ගෙන් දැක්කා. ජේසුස් නිතරම තමන්ගේ පියාව තමයි ඉලක්ක කරේ. අපේ ජීවිතය පියාණන් ඉලක්ක කරාගත්ත ජීවිතයක්. මගේ දරුවනේ අපි තේරුම් ගමු. අපි කරන নমස්කාරවල තුල මහිමේ එහාට යන්න ඕන. ඊළඟ කොටස මම ලිව්වා කියන්නේ මනුෂ්‍යයන් ප්‍රසන්න කිරීම, සන්තෝෂවත් කිරීම নমස්කාරයක් නොවේ. මේක මම ඊයේ හදුවා නෙමෙයි. මේක සති 3ක ඉඳලා අදපු දේශනාව. ඒ තුනම අපි කරන්නේ. ඒතර මතක තියාගන්න මිනිස්සෙක්ව සන්තෝෂවත් කරන්න බෑ. නමුත් එන්නේ මොකද? දැන් මම කිව්වා নমස්කාරය කියන එක සිමින එකක්. নমස්කාරය කියන එක දෙවියන් වහන්සේ සිමින විට අපි ඔටෝ ඒ සිමීම අපට ලැබෙනවා. ඔබ දෙවියන් වහන්සේව සන්තෝෂවත් කරද්දී ඔටෝ ඔබ සන්තෝෂවත් වෙනවා. ආමේන්. කියන්නේ ඔබ දෙවියන් වහන්සේව සන්තෝෂවත් කරද්දී ඔටෝ ඔබ සන්තෝෂවත් වෙනවා. අපි මිනිස්සෙක්ව මාව ඉලක්ක කරගෙන
නමස්කාර කරගන්නේ නැහැ. මේක සරල කාරණාවක්. මේක ඔබට තේරිච්ච කාරණාවක්. තේරෙන කාරණාවක්. ඒක විශේෂ සබත. විශේෂ සබත. ඒක හරි ගැඹුරුයි මගේ දරුවනේ. ඒ නිවහඩු දවසේ අපි නිවහඩු දවසක් කියලා කියනවා. ඒ වෙන් වෙච්ච දවස උන්වහන්සේ තමන්ට කියලා කියන වෙන් වෙච්ච දවසේ ගියා විතරයි ප්‍රීතිය. කාලයක් කියන නමස්කාරයෙන් නමස්කාරයේ ගතවන මුළු කාලෙම නමස්කාරයේ ගත වෙන මුළු කාලෙම දෙවියන් වහන්සේටයි. ඒක දෙවියන් වහන්සේටයි. ඒක කාටද තේරෙනවද? ඒ නිසා මගේ දරුවෝ එදා මුළු දවස නෑ හදක් මුළු දවස. අද මේ සබත කියන එක මුළු දවසම මුළු කාරණාව නමස්කාරයම දෙවියන් වහන්සේටයි. මේ මට කොටසක් ලබා ගන්න බෑ. මම යාම ඉලක්ක කරගත්තම මට ලැබෙන දේ ඔටෝ ලැබෙනවා. අපි නිතරම ඒක කියනවා. නමුත් එයා නැවතත් කියන්නේ නමස්කාරයන් ගත වෙන මුළු කාලෙම දෙවියන් වහන්සේටයි. කැලලක් නැති නමස්කාරයක්. කැලල කියන්නේ අපි මොකක් කරේ රින්ගෝත් එක කැලල. මොකක් කරේ අපි මනුස්ස වැඩසටහනක් එතනට ඇතුල් කළොත් ඒක කැලල. ඒ බලන්න අද නමස්කාර ගියේ හැටි. තේරෙනවා නේද මගේ දරුවනේ මේ අපි පෙනුමට පොඩි අය වෙන්න පුළුවන්. 4,500 විශාල තොගයක් ඉන්න තැනක විය යුතු නමස්කාරය. මේව සභාවලින් කළ යුතු නමස්කාරය. ඒක කිසි මිනිසෙකුට ගෞරවයක් නැහැ. නමුත් ඒ තුම ගෞරවය කරද්දී අපි ගෞරවය ලබනවා. ඒව තේරෙන්නේ නැත්තේ ඇයි? නමස්කාරය නමස්කාර මැදේ පිළිකුල් කැලල් අන්‍ය ගින්න අද මිනිස්යන් ඇතුළු කර තිබෙනවා. ගතවුණු සතියේ නදීර පුතා යම් දෙයක් බලලා එයාට කේන්තියක් ගියාම එයා ක්තියක් අරදී නමස්කාර දෙවිනාස කියනකොට එහෙමනේ. එයා වීඩියෝ ක්ලිප් ටිකක් දෙන්න ඊළඟ සතිය බලනකොට ඊය බලනකොට ඒකට උත්තරයක් තියෙනවා. ඒක කරන්න බෑ. අපි කාර්තිකද සෙල්ලම් කරන්නේ යා ජීවමාන දෙවියන් වහන්සේ. එහෙමදම ඉතින් සෙල්ලමක් නෙමෙයි. එයාට ළඟා වෙන්නකොට වෙවලන්න ඕන. මගේ දරුවනේ අර පඳුරු මේද්දේ ගින්නක් හැටියට මොසෙස්ට පෙන්නනකොට මොසෙස් අතරමං වෙලා ළඟට ගියා. ස්වාමීන් වහන්සේ පාදයේ තියෙන සෙරප්පුව ගලවන්න. ඒක සෙරප්පුවද? ඒක පාදයේ තිබිච්ච සෙරප්පුව ගැනද කතා කළේ? නෑ. දෙවියන් වහන්සේට සුදුසු නැති එන්නදීම ගැලවෙන්න ඕන. නමස්කාරයි. ඒ ගින්නලකට ළඟා වෙන්න නම් අනවශ්‍ය දේවල් ගලවලා ඉන්න කියලා උන්වහන්සේ කිව්වා. ගලවන්න කිව්වා මොසෙස්ට. මොසෙස් ගැලවෙනවා. ගැලවෙවම කතා කරා. ගැලවිය යුතු දේ තිබෙනවා නමස්කාරයේදී මගේ දරුවනේ. අපි ගෙදර අපි පැයක් නමස්කාර කළා. ඒ නිසා මගේ දරුවනේ අපි ඉගෙන ගමු. කියන්නේ යක්ෂයන් දුරු කිරීම රෝග සුව කිරීම මානසික මේවා මේ ඉතල ලිපි එක නිය සති 3කට කලින් මාසෙකට කලින් අදපුවා මේවා හැතුල් කරන්න එපා. නමුත් ඒවා සිද්ධ වෙනවා. එනිසා මගේ දරුවනේ නමස්කාරේ ඒ තරම් එයාට උරුම වෙච්ච දෙයක්. එයා හොඩි දෙයක්. ඒක පරිපූර්ණ දෙයක්. ඒ මනසකින් එයා තමයි සියලු දේ කියලා අපි නමස්කාරට ළඟා වෙන්න ඕන. ප්‍රශංසා කරන මොහොතේ මග නතර කර මේවා ප්‍රශංසා කොටසක් කරගෙන තිබේ. එපා. ප්‍රශංසා කරන මොහොත නවත්තන්න මෙපා. කිසි දෙයක් කරන්න එපා. කිසි දෙයක් කරන්න බෑ. මගේ දරුවනේ අද ප්‍රශංසා සංඝ වර්ෂිප් එක වෙලයි නවත්තලා බොහෝ දේවල් සිදු වෙනවා. බෑ කරන්න බෑ. ඒක නමස්කාරයක් නෙමෙයි, පිළිගන්නේ නෑ. ඒ දේ දෙවියන්ට පිළිකුලක් කියන්නේ. ඇත්තටම වචනෙන් කියනවා නම් ඒක පිළිකුලක්. කියන්නේ. අපි සැබවින්ම උන්වහන්සේව නමස්කාර කරද්දී සදා නමස්කාරයක් කරද්දී හාස්කම් සිදුවේ. ඒක ඔටෝ සිදුවේ. යක්ෂයන් දුරුවේ. ඒක ඔටෝ සිදුවේ. නමස්කාරයේ ඉලක්කය මේක නෙවෙයි. කාටද තේරෙනවද? නමස්කාරයේ ඉලක්කය මේකද? නෑ මගේ දරුවනේ. මම මොන්ටසෝරි යද්දී මම පළවෙනි වසරේ යද්දී තිබිච්ච මිනිස්සෙක් නෙමෙයි. මම පස්වෙනි වසරේ යන්නේ. මම පස්වෙනි වසරේ ඉන්න ළමයෙක් නෙමෙයි. මම ඕ ලෙවල් එකට යනකොට මට දැනුම ලැබෙද්දී මම මේවා හිතලා කරන්නේ. මේකත් එක වෙන තර්ක විතර්ක නැහැ. ආන්නකෝ. ඔයාලා එබදාම පාවතුමා කියනවා වගේ ඔබ කිරි බොන දරුවන් වෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ මගේ සබාව අපේ සබාව අපේ ආඩම්බරෙන් කියන ඔබ දැනුවත් ඔබ කියන හොඳ බුද්ධියක්. ඒ නිසා බුද්ධිමත් අයට මේ ගැඹුරු දේශනාව.
මේක සන්ඩේ ස්කූල් මේක මේ බයිබල් කොලෙජ් එක පාඩමක්. මගේ දරුවන්ට මේ අර උපාධි පාඩමට එකතු කරන්න මේකත් අද දවස ඔබට දෙනවා කියලායි මම මේ සතිය කිව්වේ. දෙවිඳුන් එසවීම පමණක් නමස්කාරයි. දෙවිඳුන් එසවීම පමණක් නමස්කාරයි. ඔකම නම් කියන්නේ දෙවියන් වහන්සේ එසවීම පමණක්. ඔකෙන් දෙවියන් වහන්සේ එසවීම පමණක් නමස්කාරයි. මතක තියාගන්න මගේ දරුවනේ උන්වහන්සේ දෙයි ගොඩක් දේ හාලා කරන්න. හලෝ. අද මේ වේදිකාවල් පරිස්සම් වෙන්නත් ඕන. මගේ දරුවනේ අද තියෙනවා මා බලන්න පොඩ්ඩක් ඉදිරියට කවදාවත් කරන්න එපා. අද දානවා නිකන් ආටිෆිෂල් මේ දුම් දාලා වැඩ දාලා ලයිට් දාලා කරකෝලා මේක නඩු නීති වේදිකාවල්. ඒක චිත්‍රපටි වේදිකාවල්. ඒක අපි ඩ්‍රාමා වේදිකාවල්. ඒක නෙමෙයි මේක. මේක ආටිෆිෂල් දේවල් එකතු කරන තැනක් නෙමෙයි. මේක හාස්මින් කරන දේවල් එකතු වෙන තැනක්. එනිසා මගේ දරුවනේ එමෙදීම කරාදී ආඥාවෙන් ඉන්න ඕන, හොයලා බලන්න ඕන, කරන්න ඕන. මිනිසුන්ව පුබුදවන්න මගේ දරුවනේ අද වේදිකාවල් සලසලා තිබෙනවා. සමහර දේවල් නරක නෑ. නම් සමහර දේවල් හිතලා දේව බයෙන් කරන්න ඕන. ඒක තේරුම් ගන්න ගීතාවල 115:17 මලාපුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නමුවත් ස්වාමීන්ට ප්‍රශංසා නොකරති. මෙයා කියන්න කලින් මම ප්‍රශ්නයක් අහනවා. කාටද නමස්කාර කරන්න බැරි? බයිබලේ කියනවා කාටද නමස්කාර කරන්න බැරි? බයිබලේ කියනවා මැරිච්ච උන්ට පමණයි නමස්කාර කරන්න බැහැ. මොකද උන් සැත වෙනවා, උන් නිින්දෙන් ඉන්නවා. බයිබලේ යනවා සැත වෙනවා, නිින්දෙන් ඉන්නවා. උන්ට නමස්කාර කරන්න බැහැ. ඒ නිසා මගේ දරුවනි ජීවත් වෙන එමෝම නමස්කාර කරන්න ඕන. ආමීන් කියමුද? ජීවත් වෙන එම මොහොතේම නමස්කාර කරන්න. ගීතාවල 115:17 නමුත් අපි සදා කල්ම ස්වාමීන් වර්ණනා කරනුව ප්‍රශංසා කරන්නේ. අපේ ජීවිතේ මොකද්ද? මොකද්ද ජීවිතය? ජීවිතේ ඉලක්කය. ඔය ඉලක්කය. අපේ ජීවිතේ ඉලක්කය තමයි අපි උස්ම තියෙනකන් උන්වහන්සේව නමස්කාර කරන එක. ඒක ඇතුලේ එවදේම බද්දා. අපේ උස්ම තියෙනකන් එයාව නමස්කාර කරන එක තමයි අපේ එකම වැඩ. අපි යාට එතෙන්ද ගියාට පස්සෙත් ඒක තමයි අපේ වැඩ. කාටද තේරෙනවද? මේක ඇතුලේ අනවශ්‍ය දේවල් කලවම් කරන්න එපා. ඔබ එහෙම කරන්නේ නැහැ. ඔබ ඉගෙන ගන්න, ලියා ගන්න. දෙවෙනි කාරණාව මගේ දරුවනේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න ස්වාමින් වහන්සේට ප්‍රශංසා වර්ණනා කරන්නේ කෙසේද? මම කියන ලෝක 15:25 තියෙනවා. තුරිනාදෙන් නැටීමෙන්. කොච්චර ලස්සනද? ඒක දැන් මම නිකන් කිව්වට මම මේ පාඩම හරියට අරගෙන යන්නේ. ඒක හාත්මෙන් එන දෙයක් මගේ දරුවනේ. ඒක හැංගෙන තුරු වීර්යය ගන්න ඕන. ඒක ඇතුළාන්තයෙන් එන්න ඕන. මගේ දරුවනේ බයිබලෙ කියනවා බාලයා උච්චි බාලයන් නමස්කාර කරනවා ලු නෑ කරනවා. බිලිඳු කුසේ ඉඳගෙන නමස්කාර කරනවා. ඒ ගැඹුරු දෙයක් මම චූටක් මේක කියන්නේ වීඩියෝ ක්ලිප් එකකට දාන්න. මේක චුට්ටක් බලන්න මම දෙසරයක් අතර දාන්නම්. දැන් මෙතනින් බලන්න මේ ඇඟිලි අතපය ඔක්කොම බලන්න. දැන් මේක මම ගොඩක් වෙලාවට මේක කියලා දීලා වෙන්නේ නැහැ. අපි ආරම්භයක් කරමු. ඒක ඇත්ත. උනන්දුවක් වෙයි මේක ඇත්ත. අපි උගන්වමු ඇත්ත. නමුත් ඔබ තුල එන්න ඕන. ඒකයි උන්වහන්සේ කිව්වේ සැබෑවින්ම. ඒක තමයි ස්වාමීන් ආත්මින්ම ඒක බොගේ කියන්න බලන්න. සාධ්‍ය නැද්දානේ. මේ සාධ්‍ය වුණා ඒකයි. මේ ගන්න. දැන් ඒක බලන්න. දැන් බලන්න මම කියන්නේ මේ নমස්කාරය දිහා බලන්න. මේ මගේ දරුවෝ මම ඒක දැක්කම ඔතෙන් ඉඳලා මම දීපවතාවක් බැලුවා. මේක අපි උගන්වන පාඩමකට වඩා ගැඹුරු දෙයක්. ඒ මගේ දරුවනේ දෙවිනාසයකට කැමති. ඒකට ආත්මයක් වුණා. ඒ මම හිතන්නේ ඉපා බබට තේරෙන්නේ නැහැ කියලා. මගේ දරුවනේ ආත්මය කියන එක. කොයිද? හරි ඒක ඇහෙනවනේ. දැන් බලන්න. එයාගේ සද්දයක් ඇහෙනවද? එයාගේ වර්ෂිප් එක ඇහෙනවද? අපිට ගන්න. සමාවෙන්න මේ මානසික උසස් කරන්න කරපු එකක් නෙමෙයි. අනර්ගදී අපි දකින්න. අපේ නිවස්වල මේවා වෙන්න ඕන. මේවා දිගට වෙන්න ඕන. දැන් ඊට පස්සේ මෙහා ඊට වඩා වර්ධනයටපත් වෙන්න ඕන. මම මේව කිව්වා නදීරට මම මේව කිව්වා මගේ දරුවනේ
ඔහුගේ වයස 3-4 වෙනකොට ඔහු මේ මයික් එක අරගෙන මේ මෙතනට එවිලා ඔහු නමස්කාර ගී ගයන්න ඕන මගේ දරුවෝ නිදාන අපිය. මම නදීරගේ දරුවට මම මෙතන ඉන්නේ හැම දරුවන්ට මේක වෙන්න ඕන. ඒකයි මේ සන්ඩේ ස්කූල්. ඒකයි මේ දෙවියන් වහන්සේගේ දරුවෝ දක්ෂයි. මම කියන්නම් මේ බබාලා බිය වුණේ මහත්මෙන් මගේ දරුවනේ. ආමෙන්. ඒක අපි වර්ධනය කරමු. මේක තමයි දූර්ය නාදයෙන් නැටීමෙන් දැක්කනේ දරුවගේ එළිදරුවෝ ආපේක මගේ දරුවනේ මොකද්ද නමස්කාරට පියවර කීපයක් තිබෙනවා. නමස්කාරයට පියවර කීපයක් තිබෙනවා. මගේ දරුවනේ නම්බර් 1 නමස්කාරයට මගේ දරුවනේ අපි මිදීම ලබා ගන්න ඕන. ඒක ලොකු කතන්දරයක් අකීකරු පුත්‍රයාගේ. ඌ ගියානේ. එතනින් අත්තරින් ආදාම් ගියා. පළමුණු මන් වර්ගයා ගියා. ඒ ගියා. දෙවියන් වහන්සේ අත්තරින්. නම් ආදාම් ඇරෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඇරෙනවා. දැන් ඇරෙනකොටම නමස්කාරය ආරම්භ වෙනවා. දෙවියන් වහන්සේ ළඟට මිනිස්සෙක් ඇරෙන පිට නමස්කාරයට සුදුසෙක් වෙනවා. ගාන අපියක් මගේ දරුවෝ. අද තේරෙනවා දෙවියන් වහන්සේ වෙතට ෆුල් ටර්න් එක ගන්නකොටම ඌ නමස්කාර පුද්ගලයෙක් වෙනවා. මොකද ඇරෙන්නම නම දෙන්නට. එහෙනම් නම දෙන්නට දෙන පළවෙනි පියවර අකීකරු පුත්‍රයාගේ කතාවේ මිදීම. නමස්කාරයේ ෆවුන්ඩේෂන් එක මොකද්ද මගේ දරුවනේ මිදීම. The salvation එක ගැලවීම. Number 2 මගේ දරුවනේ ඒක තමයි මිදීමත් එක්ක එන ගැලවීම. Number 2 දෙවෙනි පඩිය ගැලවීම. ගැලවෙන්න නම් ඇරෙන්න ඕන. ඇරිච්චොත් තමයි ගැලවීම. දැන් ඇරීම ගැලවීම ඊළඟ තමයි ඒ ගැලවුණාම තාත්තා ළඟට එනවා. මම බලන්න තාත්තා ළඟට එනවා. තාත්තා පුත්‍රගම දෙද්දී මේව දෙනවා. පුතා කියලා පිළිගන්නකොටම කියනවා নমස්කාරය සූදානම් කරපල්ලා. ලෝපාලව එමුම් පෙරලන් ලෝපාලව පෙරලන් එමුම් පෙරලන් බයිබලයේ සුද ලෝපාලව අනේ මේම කාලේ ගන්න බෑ මේ ලොකු පාඩමක් කාලේ ගන්න බෑ ලෝපාලව 20 ඔක්කොම කියන්න සැබෑරීම නැගිට තමාගේ පියාණන් නැගිට ඇරෙනවා ගොඩාක් දේශනා කරන්න පුළුවන් නැගිට පියාලකට නැගිට ඇරෙනවා ඊළඟ 21 වෙනි පදය ඕ ඇරෙන්නේ පසුතැවිලිත් එක්ක කියන්න පියාණනි ඔව් කියන්න ඔබ ඇරෙන්නේ කොහමද පසුතැවිලි ඒක අද ගත්තන්නේ නැතිද අද ගත්තන්නේ මම මේක කියනවා මා පුතේ මා දුවේ ඔබ ඒ පසුතැවිල්ලෙන් කාලින් පස්සේ নমස්කාරෙ මෙදී ආයි පසුතැවිල්ලට යන්න එපා. කරුණා කරලා ආන්න ඒක ආරම්භයේ සබ්ජෙක්ට් එක පමණයි. එතනින් හොඳට ලැබෙන විනාඩි 5ක් හරි හොඳට පසුතැවිල්ලට හඬලා දෙක කරලා හරි පසුතැවිලි වෙන්න. නැවතත් යන්න එපා ඕකට. ඒ කාලසීමාව ඒ පඩිය ඉවරයි. 15 පවකමාව. පසුතැවිල්ලට පස්සේ පවකමාව. පසුතැවිලි වෙද්දී ਉਹ පව් කමාව ලැබෙනවා මගේ දරුවනේ ඒක සිදු වෙන්නේ නැහැ දකින්න බැරි දෙයක් නේද ඔටෝ සිද්ධ වුණා ਉਹ පව් කමාව ලැබිච්ච නිසා තමයි තාත්තා ළඟට මනස යන්න පුළුවන් වුනේ හරි මගේ දරුවනේ අපි නැවත බලනවා 24 ඉඳලා ඒක විතරක් සිස්ටර් කියාවේ ආන්න 24 ඉඳලා 25 මේ මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටි ඔහු නැති වී සම්ම වී යයි කීවේය එවිට ඔහු ප්‍රීති වෙන්න පටන් ගත්තා ඔක්කොම නම් කියන එවිට ඔක්කොම කියන එවිට ප්‍රීති වෙන්න පටන් ගත්තා මේ සිංහලෙන්නේ on the worship එකක් කියලා වුණා මගේ දරුවනේ ඒ ලොක්ක එනකොට ගෙදරින් එන්නේ worship එක ඌ ආනවා මොකද මගේ ගෙදර මල්ලි ආවනේ මිරුවින මම මෙච්චර කල් තාත්තත් එක්ක ඉන්නවනේ මට මම දෙවියන් වහන්සේත් එක්ක worship එක ප්‍රෝග්‍රෑම් එකක් ගෙදර තිබුණේ නැහැ මගේ දරුවනේ තාත්තා කරේ මොකද්ද තාත්තාගේ පිළිගැනීම මම කියන්නේ තාත්තා කියන්නේ පියාණන් අපිව පිළිගත්ත අපිව දරුකමට ගත්ත මොහොතේ සිදුවෙන දේ තමයි ආරම්භ වෙන දේ තමයි අපේ ජීවිතය ආරම්භ වෙන්නේ নমස්කාරය සමග අපි ගාන අපේ නමස්කාරය අපේ ජීවිතය ගැලවීමේ ආරම්භයම নমස්කාරයයි මගේ දරුවනේ ඒක ඇතුලේ එමදීම ඒක පැකේජ් එකක් ඔක ලොකු පැකේජ් එකක් ඒක පැකේජ් එක ඇතුලේ එමදීම අපි ගැලවීමේදී පෙන්වන්නේ নমස්කාරයනේ අපි ගැලවීමේදී පෙන්වන්නේ වෙන දේවල් නිසා සෙනග එමදාම ඒ බලාපොරොත්තු වෙන තමයි ජීසුස් ළඟට එන්නේ নমස්කාරයයි පෙන්වන්න ඕනේ ඒක ලොකු පැකේජ් එකක්
සුවය, බලය, ජය ඔක්කොම තියෙනවා. සැබෑ කාපන්, සැබෑ නමස්කාරය. සැබෑ නමස්කාරයට හේතු වන්නේ ගැලවීමේ ප්‍රීතිය. ඒක ප්‍රීතියක්. ඒක තවත් දෙවිලා නැහැ ගොඩක් අය. ඔබ ලෝකයේ තිබෙන මම කියනකොට තීරිචය විතරක් අපියක් ගන්න. ලෝකේ ඉන්න අපි අර මිචෙල් කියන වගේ කෝටි ප්‍රකෝටි වටිනා වස්තුවක් අපි ලබාගෙන ඉන්නවා. ඒක තමයි ගැලවීමේ ප්‍රීතිය මම දකින්නේ. ඒ ගැලවීමේ ප්‍රීතිය සම්පූර්ණ දන්නවා නම් මේ ලෝකේ තියෙන කිසිම දුකක් අපිට දුකක් නෙමෙයි. අපි ඔළුව උඩට මේවා එන්න බෑ. සංඝකාර ශිෂ්ට අපි වද විඳින්නේ නැහැ. අපි වැළපෙන්නේ නැහැ. ඒ ගැලවීම ප්‍රීතිය දන්නේ නැති නිසා අපි දුකටපත් වෙලා ජීවත් වෙනවා කිතුනෝ ඇති. ඒ ප්‍රීතිය වර්ෂිප් එක අපිට ඔබ උරුමය ඔබට දෙවියන් වහන්සේ නමස්කාර කරන්න පුළුවන් උරුමයක් දීලා තියෙනවා මගේ දරුවෝ. කාටද ළඟා වෙන්න පුළුවන්? කාටද ළඟා වෙන්න පුළුවන් එයාට? ඔබට ළඟා වෙන්න පුළුවන්. කියන්නකෝ. ගීතාවලි 102. ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහි කරා ගීතිකා කරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණේ. ආසද සිස්ටර් කේද පොඩක් ඔක්කොම නම කියන්න. ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහි කරා. ඔක්කොම කියන ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහි කරා. ඔක්කොම කියන ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහි කරා. ඔබගේ සබත් දවස් නමස්කාර කොහමද? ප්‍රීතියෙන්. ඔබගේ ගෙදර නමස්කාරය කොහමද? ප්‍රීතියෙන්. ඔබ ප්‍රීතියෙන් කරනකොට අර ප්‍රීතියෙන් දැන් දුව කසාද බැඳලා බලනකොට යනකොට අපිට කඳුලක් එනවනේ. ඒක ඇවිල්ලා දුක කඳුළු නෙවෙයි ඒක ප්‍රීතියේ කඳුළු. කඳුළු එයි. කඳුළු ගලාගෙන එයි. අපි ඉමෝෂන් වෙයි. නම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මෙන්න මම දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණානේ. මම දන්නවා මගේ ජීවිතේ මම කොච්චර පෞකාරයේද මම අද දේශනා කරනවා නේ. මා වාගේ තුට්ටු දෙක මිනිස්සුන්ට දේශ ගැලවීම දුන්නානේ. මේ ගැලවීම කොච්චර වටිනා දෙයක්ද? මේක දන්නේ නැත්නම් ලෝන් එකටයි අරකටයි මේකටයි නහයටයි පඩියටයි කුණු ගාන ජීවිතයක්ද අපේ. ලැජ්ජ නේද මේ හිතද්දි? ගෙදර කුස්සියේ යමක් අඩු වෙනකොට අපි අහන්නේ ඇයි? නැගී දරුවනේ ඒක මනුස්ස ගති. ඔබ ආත්මීකද එතකොට? අර මොකද සාක්ෂි දැක්කනේ ඇඳිලා දුකක් නැහැනේ. දෙන්න බැරි නෑ ඔයාලා ඕන වෙලාවට දෙන්න. ඕකනේ. ඒ දොරනේ. ඒක නමස්කාරය ආශිර්වාද මගේ දරුවෝ. ආමේන්. අපි කියනවා අපි සිතුවිල්ලෙන් මනසෙන් අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට පුරුදු වෙන්න ඕන. නිතර මේක ගැඹුරු සබ්ජෙක්ට් එකක්. මම ගිය සතියේ කිව්වා මගේ දරුවනේ නමස්කාරයට පෙර සූදානමක් ඕන. ඒවා අපි තේරුම් ගන්න ඕන. අතරවෙනි පාඩමට යනවා කියන්නේ මගේ දරුවනේ දැන් මේ පාඩේ පුඩේ වගේ තුරට යනවා. මේ බලන්න දැන් මේක තමයි මගේ දරුවනේ හාලෙලුයා කියන එක run වදනක්. The international the ස්වර්ගික සහ පොළවේ තියෙන එම මනුෂ්‍යයටම පොදු ලැන්ග්වේජ් එක. පොදු ලැන්ග්වේජ් එකක් මගේ දරුවනේ මේක අපිට ලැබිච්ච ලොකු ආශිර්වාද වදනක්. ආමේන්. හalleluya. හalleluya. නමදි හalleluya. අද ගීතික කොච්චර කිව්වද? හalleluya. අපි තේරුම් ගන්න ඕන මගේ දරුවනේ. කියන්නේ හalleluya. රන් වදන නමස්කාරේ රන් වදන මේය. ස්තුතියට ප්‍රශංසාවට නමස්කාරයටත් මේ වදන වැදගත්. අපි පඩි තුනට අවශ්‍යයි. දැන් අපි කියවනේ අපි පසුතැවිල්ලනොත් ඊළඟ අපි ස්තුතියනොත් ඊළඟ අපි ප්‍රශංසාවිනොත් ඊළඟ අපි උච්ච නමස්කාරිනොත් භාවිතා කරන්න පුළුවන් වචනයක් හalleluya. ඕ ශුද්ධවන්තයන් බලවත් ආයුධයක් හැටියට ඔකම කියන්නේ ඕ ශුද්ධවන්තයන් පාවිච්චි කරපු වචනය. අපි කියන්නේ අපි කොච්චර භාග්‍යවන්තයෝද බලන්න මගේ දරුවනේ. හalleluya යන හalleluya හීබ්‍රු වචනේ සිංහල වචනේ අර්ථය. බලන්න හalleluya කියන වචනය හීබ්‍රු වචනේ සිංහල අර්ථය සර්ව බලයෙන් වූ සර්ව පරාක්‍රම. සර්ව බලයෙන් වූ සර්ව පරාක්‍රම. මම යගුවා. දැන් යගුවා කියන වචනය හරි. නමුත් ඒ උච්චාරණය හීබ්‍රු භාෂාවෙන්ම කතා කරනවා නම් යගුවා. එතකොට මගේ දරුවනේ සර්ව බලයෙන් පූර්ණ වූ සර්ව පරාක්‍රම යගුවා මහෝත්තම දෙවියන්ට මහිමයක් ගෞරවයක් ප්‍රශංසාවක් වේවා යනුයි. මේවා සාරාංශය වශයෙන් කෙටි වෙලා තියෙන දේ බලන්න. සරල කරන්න එපා. මේක කියද්දි බය වෙලාම කරන්න ඕන. කියන්නේ දේව බයෙන් ගෞරවාන්විත බයෙන් කරන්න ඕන අපි. ඊට වාක්‍ය කෙටි වචනයනේ. මගේ දරුවනේ ස්වර්ගින පොළොවන දෙක විත ගායන භාෂාව හalleluya. ආමෙන්.
ස්වර්ගයත් පොළොවත් එක විත භාවිතා කරන එක වචනයක්. පැහැදිලිද? මගේ දරුවනේ මම කියන්නම් ඔය ලකුණු කරා ගන්න එළිදරව් 19 1 එළිදරව් 19 3 එළිදරව් 19 4 එළිදරව් 19 7 මේ අතරකින් සමාන වෙලා තියෙනවා. සමහර සිංහල පරිවර්තන වලින් නැහැ. සමහර සිංහල පරිවර්තන වලින් නැහැ. එළිදරව් 19 7 පොඩක් කියන්න. ගන්න එළිදරව් 19 7. හාලෙලූයා. දැන් ආවනේ පටන් ගත්තේ සිස්ටර්. බයිබලේ තියෙනවද බලන්න. එළිදරව් 19 7. The sister කියන්නේ හාලෙලූයා. බයිබලේ බලලා කියන්නේ අපි අතිශයින් ප්‍රීති සන්තෝෂ වෙමු. අපි අතිශයින් ප්‍රීති සන්තෝෂ වෙමු. උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළු පැටවලන්ගේ සරණ මංගල්‍යයේ පැමිණියේය. බලන්නකෝ සරණ මංගල්‍යයේ ගායන ගීතිකා හාලෙලූයා. මා පුතේ දුවේ මේ බලන්න මේක පරණ ගිවිසුමේ තිබුණා දෙමළෙන් දැනටත් තියෙනවා සිංහලෙන් නෑ. මේ මගේ අතේ තියෙන බයිබලේ ඉබ්‍රු භාෂාවේ පරිවර්තන වෙච්ච එකක්. ඒක ඔබ ලකුණු කරා ගන්න කොයි හරි ඔයලා බලන්න තව කොයි හරි පරිවර්තනයක් තියෙනවද කියලා ගීතාවලිය 133 හාලෙලූයා කියන වචන තියෙනවා. ගීතාවලිය 133 හාලෙලූයා කියන පරිවර්තනය තිබුණා පසු කාලක නැහැ. හලෝ මම කියන්නේ කොතනද මාන්න හාලෙලූයා කියනකොට කාරණා දෙකක් සිදුවේ. හාලෙලූයා මම කියන්නේ ඔය ඒක ඉගෙන ගන්න ඕන. හාලෙලූයා කියනකොට කාරණා දෙකක් සිදුවේ. එකක් ස්වාමින් වහන්සේ උසස් වෙයි. හරිද? හාලෙලූයා කියනකොට කාරණා දෙකක් සිදුවේ. එකක් ස්වාමින් වහන්සේ උසස් වෙයි. ඒ වගේම යක්ෂයාගේ ඔළුවට පොරව පාරක් වෙදෙයි. ඔබ හාලෙලූයා කියන හැම මොහොතෙම යකාගේ ඉසට පොරව පාරක් වෙදෙයි. තේරුණාද? එහෙනම් හාලෙලූයා අපි කොච්චර පරසෙන් කියන්න ඕනේද? right. මගේ දරුවනේ මම ගිය සතියේ ඉබ්‍රු භාෂාවෙන් ඉගෙනුවා ගන්න ඊළඟ පිටුව හේබ්‍රු භාෂාවෙන් හේබ්‍රු භාෂාවෙන් හාබීට් මේ ආබීට් කියන වචනය තුල තිබෙන ගැඹුරු දේවල් අපි ඉගෙන ගන්න යනවා. ඒ නිසා මගේ දරුවනේ අපි ගෞරවාන්විතව මේක අපි ඉගෙන ගන්න ඕන. මනසින් එයා මෙහා යන්න එපා. හරි? අපි මොකද කැස්වාලා මේ බය භක්තියෙන් අපි පොඩි ආඥාවක් කරමු. සුදාඥානනේ ඔබගේ මුල් භාෂාවෙන් අපට උගන්වපු දේ අපිට තේරුම් ගන්නට අපිට ප්‍රඥාව දෙන්න කියලා ඔක්කොම ලැබුණා අතොස්සලා යාඥා කරන්න මගේ දරුවනේ. අපි අතොස්සලා යාඥා කරමු. නෑ ඔක්කොම යාඥා කරමු ස්වාමී. මේ ආබේත් කියන වචනේට ගොඩාක් වචන බද්ධ වෙනවා. මම ඊබ්‍රු දෙමළ ඊබ්‍රු බයිබලයේ තියෙන වචන කීපයක් මම චෙක් කරලා බලුවා. ඒක එහෙමම තියෙනවා. ඒ නිසා මගේ දරුවනේ එක එක පුළුවන් ටික අද අපි ඉගෙන ගමු. නම්බර් 1 මගේ දරුවනේ මේ ආබේත් කියන වචනය තුල පළවෙනි තමයි අපි කියන්නේ හෙලල්. මම දන්නේ සිංහලෙන් H A L A L කියන්නේ මේක H A L A L හලල් අලා සිංහලෙන් හරි අලා. එතන මේක දරන්නේ අලල් කියන වචනේ ලියා ගන්න. ඒ ආබේත් කියන ඉබ්‍රු වචනේ নমස්කාර සම්බන්ධව එන පළවෙනි අර්ථය. පළවෙනි බිග්‍රම්. මේ අලල් අපි ඉගෙන ගමු. අලල් හරි අලල් ඒක කියන්නේ හලල් පළමු අර්ථය ප්‍රදර්ශනය කිරීම දැන්වීම. කියන්නේ පළමු අර්ථය මොකද්ද? the ප්‍රදර්ශනය කරන the show. දැන් නමස්කාරය වගේ දරුවනේ මහා ලොකු ෂෝ එකක් වගේ එකක් වෙන්න ඕන. ඔබ වෙන පැත්තකින් හිතන්න එපා. ඒක ප්‍රදර්ශන කිරීම. ඒක හංගලා ඇංගිලා කරන එකක් නෙමෙයි. යාඥා කරන්න පුළුවන් ගේ ඇතුළට ගිහලා ගේ වාලා දොර වාලා ඒ ජීසස් කිව්වා. නමුත් ප්‍රශංසාව කියන එක ප්‍රදර්ශනයක්. මගේ දරුවනේ the two make a show කියලා. ප්‍රදර්ශන කිරීමක් වගේ එක තිබෙන්න ඕන. සෙනඟ බලන්න මෙච්චර ලොකු ප්‍රීතියක්ද මේ. දැන් අපි ෂෝ එකට ගියාම ඔය යන්නේ ගීතික සම්දර්ශනයේට ගියාම මේ නටන නැතිල දකිද්දි මගේ දරුවනේ මේක ප්‍රදර්ශනයක් වී කරන යුතු එකක්. හලල් වචනේ පළවෙනි කාරණාව. දෙක උසස් කර කතා කිරීම සැමරීම. the celebrate එකක් වගේ. මේක සෙලිබ්‍රේට් එකක් වගේ සූදානම් කරන්න.
ඒ මේකක් මේක. සමතවස් නමස්කාර ඒ මේක. සෙලිබ්‍රේට් එක. මම මේක සිංහලෙන් දෙන උසස් ක්‍රීම, කතා කිරීම, සැනරීම, උසස් ක්‍රීම. ඒක මගේ දරුවනේ හලාල් කියන වචනේ අපි නමස්කාරය යන අර්ථය. නමස්කාරය මේම වෙන්න ඕන. ගොළු වෙන්න එපා. ගොළු වෙන්න එපා. තුන්වෙනි කාරණාව. ධෛර්යමත් කිරීම. encourage. නමස්කාරය තුල ධෛර්යමත් වීමක් වෙන්න ඕන. ධෛර්යමත් වීමක් වෙන්න ඕන නමස්කාරය තුල මගේ දරුවනේ. මොකද නිර්භීත දරුවන් අපි. ධෛර්යය දෙන ස්වාමීන් වහන්සේගේ වචනේ කියන මගේ දරුවනේ තිරය හිරලා ඔබ නිර්භීතව ඇතුළට යන්න. තීරචය විතරක් අපි අගන්න තිරය හිරලා ජේසුස් ඉඳලා දීලා තියෙනවා ඔබට නිර්භීතව ඔබට ඇතුළට යන්න. මම යේසුස් මේ යන්න බෑ. නම් මේ මොකක්ද තියෙනවා. අතර අල මහිමේ තේජසේ වචන the glory, the true glory. මගේ දරුවනේ ඒ පැතිරෙන්න ඕන ඒ ගෞරවය ඔබ තුල දෙවියන් වහන්සේ තුල සෙනග මැද්දේ අපි කතා කරද්දී මාචුට බලන්නකෝ මම ඉරිදා මම ඔගොල්ලෝ ගාව ඉල්ලන්නම් සිස්ටර්ලගත් ඉල්ලන්නම් ඉරිදා සෙනසුරාදා රැ ඉඳලා තීරුවක් ගන්න උදේ නැගිටලා කිසිම අනවශ්‍ය වචනයක් කතා කරන්න මම බලන්නකෝ දැන් ඉරිදා උදේ ගෙදරින් තමයි පටන් ගන්නේ මම දැන් ඔළුව අවුල් වෙන්නේ ගෙදර මම බලන්න එනිසා මට එක දවසක් මෙතොදිස් පාදගෙන කිව්වා මම ගෙදර නීතියක් දාලා තියෙන නෝනට ඉරිදා උදේට මට කිසි දෙයක් කතා කරන්න මොකද එයා මොකක් හරි කතා කරාම මම අවුල් වෙනවා දැන් මම අවුලක් කරන අය ඒ නිසා අපි තීන්දුව ගාලා මම බලන්න ඔබ ඉරිදා උදේම ගොඩක් ප්‍රශ්න ඇතිලා තියෙන හැඳුම් අයන් කරන එක පිටත් වෙන එක සූදානම් වෙන එක එයා කිව්ද ඕන එකක් කරන්න රැයට කරලා ඉවරයක් කරා මගේ ලෝග ටික ඔක්කොම රැයට අයින් කරලා තියන්න උදේ පාන්දර ඔයා මට කතා කරන්න තිබා මම ඔයාට කතා කරන්නේ මොකද අපි කතා කළොත් මෙතන ප්‍රශ්න දෙක සභාවට යන්න ඕනේ නෑ අපි සන්තෝෂයෙන් උදේ නැගිටලා ඉරිදින මේ নমස්කාරයට අපි සූදානම් කරගෙන ඉන්න ඕන මගේ දරුවනේ යහා බලන්නේ ඉරිදා උදේම අපි අවුලක් කරන්නේ එතකොට වෙන කර්තව්‍යයක් තිබුණොත් තමයි අපි අවුල් වෙන්නේ ඒවා සෙනසුරාදා රෑම අයින් කරලා තියාගත්තාම සූදානම් කරලා තියාගත්ත උයන්නේ යන්න එපා ඇත්ත කියනවා මම යාකට මෙන්න දාම කෑගම උයන්න එපා. දවල් වෙනකොට මට බඩගිනි තමයි. නමුත් උදේ උය ගන්න ඔතනින් කරවන්න එපා. සෙනග සිස්ටර් කියනකොට යා මෙතන ඉන්න ඕන. මේ අපි කර්තව්‍ය මගේ දරුවනේ. මේවා අරිගස්සගෙන කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ග්ලෝරි ඒ මගීමේයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ගෞරවයයි වැදගත් අපට. අලාල් කියන වචනේ පස්වෙනි වචනය. ආලෝකී ප්‍රකාශ වීම. The sign, the sun sign. මම බලන්න sunshine කියන්නේ මොකක්ද? sunshine ඉරු ඒ sign එකක් එහෙම sunshine එකක් වගේ මේක තිබෙන්න ඕන මෙතන නමස්කාර කරන තැන ගෙදර ඒ ආලෝකයේ මගේ දරුවනේ මේ එක වචනේ අලාල් කියන වචනේ මෙච්චර අපිට කියනවා එන නමස්කාරය හරි ගැඹුරුයි හාබේ කියන වචනේ ආත්වාර්ථය එක වචනයක් අලාල් මේකින් අපි විස්තර තේරුම් ගන්න number 2 හේබ්‍රු භාෂාවෙන් තෙහිල්ලා අර්ථය Tehillah, Miriam, T-E-H-I-L-L-A-H, Tehillah. දැන් අපිට භාෂාවෙන්ම කියලා අපි බලන නිසා මේ තෙහිල්ලා කියන වචනේ අපි নমස්කාරයේ තිබෙන්න ඕන. මොකද්ද තෙහිල්ලා? තෙහිල්ලා මොකද්ද? උදට ආන්න බ්‍රදර්. ඔයාලට සේවකයෝ. මේවා යක්ෂයා කැමති නැහැ ඉගෙන ගන්නවා. මේවා ඉගෙනගෙන ඔබ උගන්වන්න ඕන. ඒ නිසා ඔබගේ ඔළුවේ මේව ඕන. තෙහිල්ලා. තෙහිල්ලා කියන වචනේ කියන්නේ සිස්ටර් කියන්නේ ඉක්මනින් කියන්නේ අර්ථය පැහැදිලිව ගායනා කිරීම. පැහැදිලිව ගායනා කිරීම. නදින පුතේ. අයියා කෑ ගාන එක තමයි. පැහැදිලිව. මම අදත් දැක්ක. මගේ දරුවනි සීන් කරන්න ඕන පැහැදිලිව. හොඳට තේරුම් ගන්න පැහැදිලිව. ඇඟෙන්න එපා, අඩු කරන්න එපා. බය වෙන්න එපා. ඔබ කාවත් බලන්න එපා. එයාට පැහැදිලිව මගේ දෙමළ භාෂාවෙන් පැහැදිලි වචන තියෙනවා ඔබගේ සිංහල වචනින් පැහැදිලි වචන තියෙනවා පැහැදිලිව ගායනා කරන්න අඩු කරන්න ගොළු වෙන්න සවුන්ඩ් එක අඩු කරන්න තනුස්ක ඔබ ගීතිකා කණ්ඩායමේ ඉන්නවා මා පුතේ මේවා ඔබගේ සංගීතයට අවශ්‍යයි වයිෆ් එක කියලා දෙන්න ගායනාවල් පැහැදිලිව තිබෙන්න ඕන කියන්නේ ඔක්කොම ගායනාවල්
පැහැදිලිව කරන්න ඕන. ඒකට අපි කියන්නේ තැහිලා කියන්නේ හතරවෙනි කාරණා. පොඩ්ඩක් ඉන්න. මම කියන්නේ ගීතාවලිය 34ට යන්න. ගීතාවලිය 34ට යන්න. පොඩ්ඩක් අපි බලලා යන්න ගීතාවලිය 34ට යන්න. ගීතාවලිය 34ට යන්න. පදින් ඔප්පු කරන්නත් එපා. සිංහලෙන් කොහොමද දන්නේ නැහැ බලමු. ගීතාවලිය 34 එකේ ඉඳලා 3. සිස්ටර් we got it. සෑම කල්ම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. සෑම කල්ලිම ස්වාමීන්ට ප්‍රශංසා කරා. උන්වහන්සේගේ වර්ණනා මාගේ මුඛයෙන් නිතරම පවත්වමි. උන්වහන්සේගේ වර්ණනා මාගේ මුඛයෙන් නිතරම පවත්තා. මාගේ ආත්මී ස්වාමීන්ගේ ගුණ වර්ණනා කරමි. මාගේ ආත්මී ස්වාමීන් වහන්සේගේ ගුණ වර්ණනා කරා. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂ වන්නෝය. ඉවරද පදේ? මා සමග ස්වාමීන් වර්ණනා කරව. අපි එක්ක උන්වහන්සේගේ නාමය උසස් කරමු. අපි එක්ක උන්වහන්සේගේ නාමය උසස් කරමු. මගේ දරුවනි මම මෙතනින් ගත්ත අර්ථය පැහැදිලිව. අතර දෙනෙක් මම බලන්නකෝ අතර දෙනෙක් උනන්දු වෙමු. අතර දෙනෙක් කියනවනම් අතර දෙනාම එකමුතුලින් පැහැදිලිව. හරි? මම සූර්යය අඩ වෙනකොට තව එකනේ සූර්යය වැඩි කරලා එහෙම නෙමෙයි මේක අපි පුහුණු වෙන්න පුළුවන්. ක්‍රිස්තියා දේවා නමස්කාරවල පුහුණුවත් එක්ක සිදුවෙන එකක්. මම බලන්නකෝ. ඒකයි පුහුණුව අවශ්‍යයි. තාලේ එක්කෙනෙක් වැඩි කරන්නත් එක්කෙනෙක් අඩු කරන්නත් සවුන්ඩ් එක වැඩි වෙන්නත් අඩු වෙන්නත් ඒක හවුල්. මේ අපටයි අපි ඉගෙන ගන්නයි මේ කරන්නේ. අපිට පුළුවන් අඬ නැද්ද පුළුවන්. උනන්දුව පුළුවන්. දෙයි නෝනයි මාත්‍යයි දෙන්නයි එකට ලස්සන ගායනා කරන්න. මම කියනකොට ආමෙන් කියන්න ආමෙන්ද? ආමෙන්. ලස්සන ගායනා කරනකොට අපිටම ලස්සනයි මගේ දරුවෝ. අත් තුන්වෙනි කාරණාව. හේබ්‍රු භාෂාවෙන් Shabak. Liane Shabak. 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 නමස්කාර කියන එකෙන් හීබ්‍රු භාෂාවෙන් අපිට උගන්වනවා ඒක සබක් වගේ වෙන්න ඕන. හරි? මාවචුද බලන්න. කවුරුත් පරණ දෙමළ හින්දි චිත්‍රපටි බලලා තියෙනවා. ඒ චිත්‍රපට වලින් ඉන්නවා රජෙක් කෙවිලා දින්නාම සබාස් අපේම කියනවා මගේ දරුවෝ. ඒ මාළ තියෙනවද කාර්යවසකරද සබාස් නේ සබාස් කියන වචනය පරිවර්තන වෙච්ච දෙයක් ඒක සබක්. අර්ථය මගේ දරුවනේ කියන්නේ ස්තුති දීම සම්බන්ධව ඉබ්‍රි භාෂාවේ තිබෙන තුන්වෙනි වචනය number 1 ඒකට කාරණා බලවත් මහත් ශබ්දයෙන් සබාස් කවදාද මේ සබාස් කියන වචනේ සබක් කියන වචනය ශබක් කියලා කියන්නේ. මා බලන්න ඔක්කොම බලන්න ඒක සබක් කියලා කියන්නේ. සබක් මෞතමයන් යා වේ මොසවන්න ඕන මගේ දරුවනේ ඒක බලවත් මාත් ශබ්දයකින් මොකටද the loud sound the sound එක මා බලන්න මම මේක කියනකොට උත්තර විතරක් දෙන්න. අපට වොයිස් එක මේවේ කවුද? මට කියන්න අපේ වොයිස් එක මේවේ කවුද? අපේ හඬවල් මේවේ කවුද මගේ දරුවනේ? අපේ කට මේවේ කවුද? මොකටද? නමස්කාර කරන්න. බලවත් මා ශබ්දයකින්. number 2 හොරණේවි ජයගෝස ට්‍රම්පට් එක වගේ මම බලන්න ට්‍රම්පට් එක වගේ හොරණා ශබ්දයෙන් අපි නමස්කාර කරන්නේ. හොරණා ශබ්දයෙන් මේ ගම ඇතුළක අපි මේ තැනට ඇවිල්ලා ශබ්ද කරලා නමස්කාර කරන්න පුළුවන් විදිහට දෙවිනාස මේ වාතාවරණය අදපු නිසා මම දෙවිනාසට ප්‍රශංසා කරනවා. වාතාවරණයේ තිතනක අපි ඒක පොඩ්ඩක් හිතමු. නම් මගේ දරුවනේ අපිට පුළුවන් ට්‍රම්පට් වගේ සවුන්ඩ් කරන්න. number 3 ජයග්‍රහණී දෙවියන්ට මහිමය. මගේ දරුවනේ අපි ශබක් කියන වචනේ අර්ථය තමයි ඒක ඇතුලේ වික්ටරි එක අරමවලන් වික්ටරි එක නමස්කාරය කියන එක වික්ටරි එකක් මගේ දරුවනේ ඒකට සිංහලෙන් හරියට ආන්නේ ජයග්‍රහණය නමස්කාරය කරන්නෝ ජය මනසකින් ඉන්න ඕන ආමෙන් කියන කී දෙනෙක් කැමතිද ඒක වික්ටරි ලයිෆ් එක the victory worship එකක් යුද්ධයක් සෙනඟ ජයගත්තාම කොහොමද මම බලන්න මොකක්ද ක්‍රිකට් මැච් එකක් ජයගත්තාම කොහොමද ලංකාව ඉස්කෝලේ ටීම් එකේ ගිහලා ජයගත්තාම කොහොමද ශබාස් ශබක් නමස්කාරයමයි ඒක වික්ටරි එකක් නමස්කාරයම ජයഘോഷාවක් මේ මගේ දරුවනේ මෙන්න අපේ නමස්කාරවල අද ඉඳලා ගෙදරින් පුරුදු වෙමු හතරවෙනි කාරණා හේබ්‍රු භාෂාවෙන්
සමාර්. සම්මාර්. ලියන්න. ZAMAR සම්මාර්. සම්මාර්. දැන් මේක චුට්ටක් බලමු. සම්මාර්. අර්ථය වන්නේ මේ ධනුෂ්ක පුතේ අර්ථය වන්නේ සමාන වචන අර්ථ වීණාවෙත් ගිටාර එකක් අරගෙන සම්මාර්. ඔබට නමස්කාරයට තව දෙයක් එකතු වෙන්නට දෙවියන් වහන්සේ ඉඩ අරිනවා. ඔබගේ අඬත් එක්ක තව භාණ්ඩයක් එකතු කරන්න පුළුවන්. ඒක වීණාවක්, මා වීණාවක්, ස්ට්‍රින්ග් එකක්. මම මේකට දෙනවා ප්ලේ ස්ට්‍රින්ග් STRING ස්ට්‍රින්ග්. මේක බලමු අපි ගීතාවලි 33 2. ගීතාවලි 33 2. බලන්නකෝ. සිස්ටර් මේ රූබි හොඳට ආගෙන ඉන්න. අපි මේවා යන්න ඕන මේව නැතුව අපි හැමදාම බිල්ලෝ උනා ගොල්ලෝ උනා වගේ දරනවා. සභාව ඇතුළට ගිහලා මොනවද කරලා අපි ආවේ. ගීතාවලි 33 2. අනේ විගාට ගන්න නදීර පුතේ අපි කියමු. වීණාවෙන් ස්වාමීන්ට ස්තුති කරව. අනේ ආවද? තද්දාසේ වීණාව රැගෙන. හලෝ. සාමාන්‍ය වීණාවට දත් කීයක්ද? නදීර පුතේ අපි ගිටාරයකට දත් කීයක් තියෙනවද පුතේ? හා? බයිබලෙ කියනවා 7ක්. බයිබලෙ කියනවා 7ක්. අතේ වීණාවල් සූර 10 sorry 10. තද්දාසේ වීණාව රැගෙන උන්වහන්සේ හිතන්න පුළුවන්ද? මේ වගේ ගිටාරයක් හිතලා බලන්නකෝ 10ක් තියෙන එක. ඒ ඔක්කොම ඒව තියෙනවා. ඔබට භාණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර නමස්කාර කරන කට්ටිය ඔක්කොම මොකක් හරි අඩුම ගානක සල්ලි දීලා මොකක් හරි අරන් තියාගන්න. ගාලයක් යනකොට නිරෝෂන් ඔබ දන්නේ තුම ගිටාරේ ගහයි. ඒතනද ඔකයි ගෙදරවල වෙන්න ඕනේ. දැනට අපි අදාගෙන අපි පිළිවෙල කරමු. 144 9. සිස්ටර් කෙනෙකුට ආන්න 144 9. දෙවියන් වහන්සේ ඔබට අලුත් ගීයක් ගායනා කරන්න. දැන් අද පොඩක් ඉන්න. මේ අපේ මේ සුනිල් බර්ග මේකයි විශ්ෂන් එක. යකාරි කැමති හැමදාම මේ අර පාරණ එකක් තියාගෙන ඉන්න. දැන් අපි අද ගීතකාවක් කීයක් කිව්වද? ඔබට තේරුම් නැහැ කියන එක නෙමෙයි වැදගත්. දෙවියන් වහන්සේ තේරෙනවා කියන එක වැදගත්. නදීර පැහැදිලිද? ඔබට තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. දෙවියන් වහන්සේ තේරෙනවා කියන එක වැදගත්. මොකද ගායනා කරන්නේ ඔබ නිසා නෙමෙයි යා නිසා. ඒ නිසා මගේ දරුවනේ ඔබගේ ගීතිකාවල් අලුත්ම වෙන්න ඕන. ඒක අපි කියන එකක් නෙමෙයි බයිබලෙ කියනවා. කියන්නේ නැවතත් දෙවියන් වහන්සේ ඔබට අලුත් ගීයක් ගායනා කරන්නෙමි. තද්දාසේ වීණාවගෙන ඔබට ප්‍රශංසා ගී කියන්නේ. එදා කොහොම නමස්කාරයක් දීලා බලන්න එදා. කියන්න මගේ දරුවනේ. ඊළඟ 71 22 පඩපස් කාලේ යන්නකෝ. 71 ගීතාවලිය 71 22. මාගේ දෙවියන් වහන්සේ ඔබ එනම් ඔබගේ සැබෑකම කුඩා වීණාවෙන් කුඩා වීණාවෙන් alright මේ මිනිස්සු ඒ වර්ෂිප් කරලා තියෙනවා නේද? ඊළඟ 81 2 ගීතිකා පටන්ගෙන රබාන මෙතන කියන රබානයක් කරන් මීරි වීණා ශබ්දයෙන් කුඩා වීණාවක් ගෙනෙමු. කවුද කිව්වේ කියන එක බයිබලෙ බලන්න. ඒකයි වැදගත් වෙන්නේ. මේ කිව්වේ කවුද කියන එක බලන්න. ඊළඟ 91 එපා කාලයක් යනවා. මගේ දරුවනේ අපේ නමස්කාරවල වලට ඔබට පුළුවන් සංගීතය එකතු කරන්න කවුරු හරි තර්ක කළොත් මේවා පෙන්නන්න. ඒ සංගීතය මිහිරි විදියට කරන්න ඕන. පස්වෙනි මාතෘකාව. හේබ්‍රු භාෂාවෙන් යදා අර්ථය වන්නේ යදා කියන්නේ යදා YADAHW. ඒක හේබ්‍රු භාෂාවේ සිංහල වචන අර්ථය. මට සිංහලෙන් ලියන්න බෑ. සිස්ටර් කියනවා සිස්ටර් ලියනවා. එහෙනම් මේ වචනේ අර්ථය මොකද්ද? යදා කියන වචන අර්ථය මොකද්ද? සුති ප්‍රශංසාව සම්බන්ධව සුති ප්‍රශංසාස්ත දැන් බලන්නකෝ මේ යදා කියන වචනේ තුනම thanks giving තියෙන මගේ දරුවෝ සුති ප්‍රශංසාව කියන්නේ හේබ්‍රු භාෂාවේ තිබෙන පස්වෙනි වචනය යදා බොහෝ අර්ථවත් කාරණා තිබේ. අර්ථ කීපයක් තිබෙනවා. හරි මම බලන්න අර්ථ කීපයක් තිබෙනවා මේ වචනේ තුල. මේ අපේ නමස්කාරය මෙච්චර ගැඹුරුයි. number 1 thanks ස්තුතිය
කියන්න thanks ඔක්කොම කියන්න thanks ස්තුතිය මෙන්න ඔබගේ ගීතිකාවල් තුළ යේසු අපට කළා වූ එම දේටම ස්තුති තිබෙන්න ඕනා number 2 කියන්න කාලි අතිගු කර අත මේ බලන්න කොහමද මා පුතේ දුවේ මා පොඩ බලන්නකෝ මම කියලා කරන එකක්ද මේක දැන් සමහරවිට මම දැක්කම දැන් කිව්වම බුක් ගහලා එනවා ඊළඟට අපේ යනකොට පල්ලයට බහිනවා නැද්ද කියන්නේ ස්වර්ගෙට ගියොත් ඔයාලට ටොකු පාරක් හම්බෙයි ඈ ස්වර්ගෙට ගිහලා පල්ලයට අත දාන්න බෑ හරිද මුලින් වැතිරි ඊළඟ කොහමද මුලින් මේ බලන්න මෙතන නේ ඔකට පල්ලයට මේ පැත්තේ සමීකර මුලින් මේම දැන් කකුල ඔක්කොම දික් කරන්න හරි මුතිය කියන කලින් දෙපා යටත් පරිපූර්ණ යටත් පදේ උනන 143 6 ගීතාවල 143 6 මුලින් වැටි ඊළඟ අත් ඔසවා මම බලන්නකෝ මේ මම කලින් කිව්වේ නදියට පුතේ අත් දිග කර අත ඔසවා දිග කර ඔසවා මොකද වෙන්නේ දිග කර ඔසවා හොඳ එක්සර්සයිස් එකක් මාංශයේ හොඳ එක්සර්සයිස් එකක් මේකත් වෙනවා මගේ දරුවනේ සමහර එක්සර්සයිස් ඔබ බලන්න අපි කරන්නේ නැහැ ඔබ මුස්ලිම් වරුන්ගේ උන්ගේ තියෙන ඒ තොළුගේ කියලා කියනවා තොළුගේ කියලා මේ කාල නෝමි මාසි දවසට 5 වතාවක් මේක පල්ලි ගිහලා කරනවා මේ දරුවෝ කන කෑම හැටියට උන් මේ අර ඒ නමස්කාරය තුල තියෙන අර එක්සර්සයිස් එක නිසා දිනවා සිස්ටර් එකලා තියෙනවා රටේ ඉන්නකොට ඒක අනරුදියා 6 ආයෙත් කාරණා හේබ්‍රු භාෂාවෙන් බාරක් ලියන්න BARAK බාරක් අර්ථය වන්නේ සුදු ප්‍රශංසාව සම්බන්ධව හේබ්‍රු භාෂාවේ තිබෙන 6 වෙනි වචනය ධනගසා නමස්කාර ධනගසා බලන්න උච්ච නමස්කාර කියන්නේ අපි එනිසා මගේ දරුවෝ අපිට වර්ෂිප් එකක් කරන්න තව එක අවස්ථාවක් ලැබෙනවා ධනින් ඉඳලා අර මුලින් වෙටි වෙනයි මම පුතාව පෙන්නුවේ ඊළඟ තමයි ධනින් ඉඳලා බාරක් කියන වචනේ දෙවිම බයිබලයේ අපිට උගන්වනවා හරි අත්වෙනි කාරණාව හේබ්‍රු භාෂාවෙන් ශාගා බලන්නකො මම ගොඩක් එකකින් යන ශාගා SHACHAH අනේ බ්‍රදර් අපිත් එක්ක ඉන්න ආත්මෙන් ඉන්න නැත්නම් හරි පුදුමයි මේක ඔබ දෙවියන් වහන්සේලා ගෞරව ආත්මෙම ඉන්න මේක ගැඹුරු දෙයක් යකා ඉඳ දෙන්නේ නැහැ මතක තියාගන්න ශාගා අර්ථවන්නේ ධනනවා වැතිරි ආත්ම මාංශය යටපත් කර උච්ච නමස්කාරය තේරුම් ගන්න මගේ 8 වෙනි කාරණාවට අපි යනවා ඉබ්‍රි භාෂාවේ අර්බර්ට් කියන වචනේ 8 වෙනි වචනයට අපි යනවා ඉබ්‍රි භාෂාවෙන් තෝඩා TOWADH මම දන්නා මම යත්තේ සිස්ටර් කියවම පරිවර්තනෙට තෝඩා අර්ථය වන්නේ සුද්ධකමේ අලංකාරයෙන් නමස්කාර කිරීම සුද්ධකම නැතුව නමස්කාර කියන්න එපා තෝඩා කියන වචනේ ඉබ්‍රි භාෂාවේ අර්ථය අපට උගන්වනවා නමස්කාරය anu සුද්ධකම අලංකාරයෙන් ආත්ම ප්‍රාණ ශරීරයෙන් සුද්ධකමේ නමස්කාර කිරීම ආමේන් බලන්න සුද්ධකම මොකද්ද තුන බලන්නකෝ මම බලන්න ශාරීරිය පවිත්‍ර වෙන්නත් උනා මගේ දරුවනේ නමස්කාර කරද්දී හලෝ මේක පත් පිළිවිල කළ හිතන්න එපා මේ කුණු ගාලා ඈ සති දෙකට නහන්න නැතුව කොණ්ඩේ නාන්න නැතුව මේ අන්ත කුඩු ජරා හැඳුන් එක්ක ඉරිදා සමතේ එනකොට සුද්ධ ශාරීරිය හැඳුන් වටපිටාවල් ස්ථානය ඔබ දන්නවද මගේ දරුවනේ සෙනසුරාදා මේක මාෆ් කරනවා අපි මේකට සුවඳ දාන්න අපි හැඳුන් ටික සුද්ධ කරා ගන්න දවස් තුනක බොහෝ පරණ දේවල් එපා ශාරීරිය පවිත්‍ර වෙන්නත් ගොඩක් දේවල් තියෙනවා මගේ දරුවනේ ආයෙත් සිස්ටර් කියන්නේ ඒක ආත්ම ප්‍රාණ ශරීරයෙන් සුද්ධ කරන තුනම පවිත්‍ර වෙන්න ආත්මය
ශරීරේ ප්‍රාණය තුනම පවිත්‍ර වෙලා මෙච්චර තිබෙනවා මගේ දරුවනි අපි নমස්කාරයට ඇතුල් වෙන්න. චුට්ටක් අපි අපෝස්තල ස්වාමීන් කිව්වද ඊබ්‍රු භාෂාවේ ඔබ වහන්සේ අපිට මේ নমස්කාරය සම්බන්ධව විමුල් භාෂාවෙන් අපිට උගන්වපු නිසා ස්තුතියි. නේද කාවින ඔක්කොම ලගේ ස්වාමීන් මේ මුල් භාෂාවෙන් අපිට උගන්වපු නිසා ස්තුතියි. මේ নমස්කාරය තුල ගැඹුරු කාරණා වහන්සේ ඔබ බලාපොරොත්තු වෙන নমස්කාරය අපිට කියා දුන්න නිසා ස්තුතියි. මේක වැදගත් මගේ දරුවනේ. අපි මේවා පොඩ try කරමු. හරි? පොඩ try කරමු. මම යනවා. හලෝ. දැන් අපි යනවා. নমස්කාරයට ග්‍රීක වචනාර්ථය ලියා ගන්න. ග්‍රීක වචනේ. নমස්කාරයට ග්‍රීක වචනෙන් අපි ආර්ථය බලන්න යනවා. දැන් අපි භාෂා දෙකකින්නේ බයිබලෙ ලියුනේ. පරණ ගිවිසුම ඊබ්‍රු භාෂාවෙන්. නව ගිවිසුම ග්‍රීක භාෂාවෙන්. දෙකින්ම කලවුනිච්ච පුතා. එහෙනම් අපිට මේක පිළිවෙලට ඉගෙන ගන්න ඕන. ඊබ්‍රු භාෂාවෙන් මේ පුළුවන් මේ කාලය තුල ඉගෙන ගත්ත දෙයක් මේක ලොකු පාඩමක් අපි මේ කාලය තුල කරා. ඉතින් අපි ඒවිලා ග්‍රීක භාෂාව ඉගෙන ගන්න. AINEO කියන්නේ ඒනිෝ ග්‍රීක භාෂාවෙන් විතර මේ සවුන්ඩ් එකකින් තමයි එන්නේ ඒනිෝ. ඒකත් මගේ දරුවනේ බයිබලෙ කියනවා සෙලිබ්‍රේට් එකක් වගේ celebration එකක් වගේ වෙනසක් නැහැ. নমස්කාරය ඒනිෝ කියන වචනයට උගන්වනවා. ඒක celebration කියන්නේ එකතු වෙලා ලොකු සැලසුම් සාගත කරන සැලසුම් සාගත කරන celebrate එකක්. ඒපා නිකන් ඕනට එපා වගේ එහෙම නෙමෙයි. දැන් අදිරේ මඟුල් ගේ වෙනකොට මාසෙක කලින්ම තනුස්කගේ මඟුල් ගේ වෙනකොට ඒ කලින්ම සූදානම් කරලා තමයි දවස් සෙලිබ්‍රේට් කරේ. නැත කියන්නේ. ඒ සෙලිබ්‍රේට් කරපේක බලන්න එහෙම දෙන්නේ. ඒකට මොකක්ද ඕනේ? ඇඳුම් පැනදුම් කෑම බීම එන අය. ඔය එනකොට අපි දැන් බීමේ ඉඳලා සෙලිබ්‍රේට් එකක් මගේ දරුවනේ. මේ ඉතාලි මේක ලොකු කාර්යයක් ග්‍රීක භාෂාවත් එක්කලා අපිට උදා දෙනවා. රෝම 15:11 කියනවා ඒක සෙලිබ්‍රේට් වෙන්න ඕනේ. නවගිස් වලට උගන්වනවා. පොඩ්ඩක් ඉන්න. මා පුතේ নমස්කාර සම්බන්ධව ගොඩක් කලාවට ඉගෙන ගත්තේ පරණගිස්ුමෙන් යුදෝරු. හලෝ. පරණගිස්ුමේ ගොඩක් වෙලාවට මේවා නීති පිළිපැද්දේ යුදෝරු. ඒ නිසා නවගිස් වලට උපකාරයක් කරනවා. රෝම 15:11 කියන්නේ නැවත සියලු අන්‍ය ජාතීන් මේ බලන්න මා පුතේ මේ බලන්න සියලුම අන්‍ය ජාතීන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරපල්ලා. සියලු වර්ගය උන්වහන්සේට ප්‍රශංසා කරපල්ලායයි කියා තිබේ. නගිරි පුතේ මේක තනින් අල්ලගන්න. බයිබලයේ අපිට රෝම පොතේ අපිට ලැබෙනවා නව ගිවිසුමේ අන්‍ය ජාතීන්ට নমස්කාරයට එකතු වෙන්න. මේ පදේ ඔක්කොම ලම කියන්නේ ගන්න බයිබලේ ඔක්කොම ලම ගන්න. ඔක්කොම ලම ගන්න. අන්‍ය ජාති කියන්නේ අපි. අන්‍ය ජාති කියන්නේ අපි. අන්‍ය ජාති කියන්නේ අපි. ඔයාලා කොයිද ඉන්නේ? මා බලන්න. දැන් මේ පදේ තමයි මගේ දරුවනේ අපිට උරුම වෙච්ච පදයක්. මේක දැන් මෙතනින් තමයි යුදෝරුන්ගෙන් අපි වෙනසක් උනේ. මොකද යුදෝරුන්ගෙන් අපිට ඒ උරුමය ලැබුණේ. පදේ කියන්නේ දැන් රෝම 15:11 අන්‍ය ජාතීන් ඔක්කොම රෝම 15:11 ඔක්කොමලම තවත් පෙරන රෝම පොත කියන්නේ අර ලේසි පෙර ගන්න කියන්නකෝ. අන්‍ය ජාතීන් උන්වහන්සේගේ සෙනඟ සමග ප්‍රීති වෙයලා. අන්‍ය ජාතීනේ ඔව් 15:11 රෝම 15:11 සියලු අන්‍ය ජාතීන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරපල්ලා. ඇතිනේ අපිට උරුමය ලැබිච්ච තැන රෝම පොත මගේ දරුවනේ යුදෝරුන්ගේ උරුමයට අපි බද්ධ වෙච්ච කාරණා. අපි බද්ධ වුණා ඒ নমස්කාරයත් එක්ක යුදෝරුනුත් එක්ක පරණගිවිසුමත් එක්ක නවගිවිසුම බද්ධ වෙනවා. අපට උරුමය ලැබෙනවා. අන්‍ය ජාතීන් අපි මොකටම নমස්කාර කරන්න ගන්නකො අපිට ගන්නකො මගේ දරුවනේ. ඒක ජේසුස් ලස්සනට කිව්වා ඔබලට බැරිද? මේ තර්කයට ආවම කැමති නැහැ. කොහොමද? යුදෝරුත් එක්ක යුදෝරු අන්‍ය ජාතීන් එක්ක নমස්කාර කරන්න කැමති නැහැ. ඒකට වාඩි වෙන්න කැමති නැහැ. යාවේ අපේ උන් කිව්වා. ජේසුස් කිව්වා ඔබලට බැරිද? උඹලට බැරිද අන්‍ය ජාතීන් එක්ක নমස්කාර කරන්න? මම මවපු ගල් මාවට මට নমස්කාර කරයි. ආමෙන්. මම මවපු ගල් නම ගීත සුද්ධ ලෝක දානමේ 37 කියනවා. මේක විතරක් පොඩි බලලා කියන්න 37 විතරක් කියන්න. යේසුස් වහන්සේගේ ගෝලයෝ මහත් ශබ්දයෙන් දෙවියන් වහන්සේට নমස්කාර කළා. Hallelujah.
ගෝලයන්ට තේරුණා මගේ දරුවනේ ඒගොල්ලෝ ගෝලියෝ මා ශබ්දයෙන් නමස්කාර කරා මේ පදේ ඇතුළත ඉඳලා බලන්න. දෙවෙනි ග්‍රීක වචනය කියන්නේ දෙවෙනි වචනය EP අනේ මට නදීට වඩා උදව් කරන්න EPAINEO EPAINEO Happy Neo Happy Neo ග්‍රීක වචනේ බියෝ කියන වචنين අපි කරන නමස්කාර සම්බන්ධව ආරාට ක්‍රීම ක්‍රීතිමත් ක්‍රීම තව ලියන්න අපි ඉබ්‍රු භාෂාවට වඩා මේක පොඩි වෙනවා. එයාව ක්‍රීතිමත් ක්‍රීම එයාව පාරාට ක්‍රීම නමස්කාරය මොකද්ද එයාව දෙවියන් වහන්සේව පාරාට ක්‍රීම කියන්නේ දෙවියන් වහන්සේව සුනිල්බද මම ඒකයි මුල්ල ඉඳලා අකමැති මම කැපි පේන්න බෑ මම මොකෙද්ද මම මයික් එකක් අරන් සෙල්ලම් දාන්න බෑ රත්තරන් මාලයක් දාගෙන ඇඩ පෙන්නන්න බෑ නළුවෙක් වෙන්න බෑ නමස්කාරයේදී මිනිස්සෙක් අද ඒව වෙනවා ඒව දැකලා අපිත් කරන්න උත්සාහ ගන්නවා මානසිකින්වත් එතනට එනකොට හිතන්නේ මම යාඥා කරගෙන ඉන්නේ මෙතනට එනකොට මම කැටි පේන්න අරකයි කියන කොහොම නමස්කාර මග පෙන්නනකොට මම අනේ මගේ මනස තුලවත් කැටි පේන්න අරකයි මම දේශනා කරනකොට පාස්ටර් නියම දේශනා කියලා මම ආඩම්බරය ගන්න අරකයි මට කිසිම දෙයක් නැහැ මෙතනින් ගෞරවය මගේ දෙවියන් වහන්සේට පමණයි තුන්වෙනි ග්‍රීක වචනය එවලොජියෝ නා පොඩක් අයියෙන් කියනකෝ EOLOGEO එවලොජියෝ අගේ ක්‍රීම හලෝ දෙවියන් වහන්සේව අගේ කර කතා කිරීම ඔබ කියන්නේ අගේ ක්‍රීම අගේ කරලා දෙවියන් වහන්සේව කතා නමස්කාරය කියන්නේ මොකද්ද සිස්ටර් මට කියන්නේ දෙවියන් වහන්සේව ඔකම දෙවියන් වහන්සේව අනේ අද ඒක නෑ අම්මේ අපේ පාස්ටර් මට පුලියෝ ආරයමියා අපේ දෙවියන් වහන්සේව අගේ කරන එක විතරයි නමස්කාරය සිද්ධ වෙන්න ඕන ඊළඟ මගේ වචනේ තව එකක් මගේ දරුවනේ ඩොක්සා කියන්නේ ඩොක්සා DOXA කියන්නේ DOXA අතරවෙනි ග්‍රීක වචනය උත්තරේ කියන්නේ ඩොක්සා දෙවියන්ට මයිමේට ගෞරවයට පත් කර කතා කිරීම මේ මෙතන ඒකට කොහොමද හලෝ මම බලන්න නමස්කාර ස්ථානට ඇවිල්ලා දෙවියන් වහන්සේ මයිමේට පත් වෙන කතාවක් තමයි කියන්නේ කතාවක් කියනවා මේ අපේ දේවල් ඇතුළට දාන්න එපා නමස්කාරයට සාක්ෂි කාලයට කමක් නැහැ නමස්කාරයට මම මේව ගියා මම මේ ගියා ඒක නමස්කාර මොකද ඒක කිසි දෙයක් කියන්න එපා ඒ වයිතිනේ මම උසරවල වයිතිනේ මම කුණු බක්කියට ආවා මම කුණු බක්කිය වත් අත්දාලා බක්කෑවා ඒව මුකුත් එපා ඒවා මුකුත් මේකට අයිති නැහැ මම කියන පුද්ගලයා මෙතනින් නැහැ ඊළඟ පස්වෙනි ග්‍රීක වචනය පුතේ AGALLIAO Agalio the left for the joy the jump for the joy the jumping up මම බලන්න කොහොමද joy jump කියන්නේ ප්‍රීතියෙන් උඩ පැනීම මට නම් පනින්න බෑ හැගෑටියට නැටීම සහ උඩ පැනීම ගැන කතා කරයි කියන්නකෝ සංගීත භාණ්ඩවල ගැන කතා කරයි සංගීත භාණ්ඩවල සංගීතය ගැන කතා කරයි මේ වචනේ පොඩ්ඩක් ලියා ගන්න පුතේ AGALLIAO මේක ඇතුලේ ජම්ප් කරන එකයි ප්‍රීති වෙන එකයි ගීතිකා භාණ්ඩවල ගැනයි ග්‍රීක වචනේ නමස්කාරය ගැන බොහෝ දේවල් කතා කරනවා නමුත් මම සිස්ටර් කෙනෙක් පොඩ්ඩක් ආන්න නදීර පුතේ මේක වැදගත් කොහොමද දන්නවද මේ සිස්ටර් කෙනෙක් ආන්න යක්ෂයාගේ නෑ මේ හැමදේම උචිත ලෙස මේ බලන්න පණිනවා කියන එක හරි කෑ ගන්නවා කියන එක හරි මම දැන් කියපු සියලු දේ මම බලන්න මොකටද බුද්ධිමත් අපි ඒක සුදුසු විදියට කරන්න ඕන උඩ පණිනවා කියලා මම එකපාරට අර ජිම්නාස්ටික් කාර්යයක් වගේ පැනන මෙතන ඉඳලා බුක් ගාලා උඩට කියලා ඩබල් එකක් ගාලා ඒ ජම්ප් එකක් නෙමෙයි තේරෙනවද ආයිසරයන්ගේ පදේ කියන්නේ හැමදේම උචිත ලෙස ගෞරවාන්විතව කර යුතුයි අපිට ඒක තේරුණාද ඒ කියන්නේ උඩ පනිනවා කියන එක ගෞරවාන්විතයට මා බලන්න පොඩ්ඩක් මේ උඩ පනිනවා කියලා මේ පුටු ඔක්කොම පැරලාගෙන එයාව තල්ලු කරාගෙන මෙයාව තල්ලු කරාගෙන සමහර ආත්මවල දිනවා තමන් ආත්මෙ පිරනවා කියලා අනිත් අයට පෙන්නන්න
චුට්ටක් හිතන්න අනිත් අයට පෙන්නන්න. කෑ ගන්න වරක කරන මේක කරනවා මුළු සභාවම අවුල් කරනවා. මොකද එයා කෑ ගන්න කෑ ගිල්ලනේ මිනිස්සු ඔක්කොම එයාව ඇහලා බලනවා. නමස්කාරය කැඩුනා. ඒව මුකුත් නෑ. උචිත ලෙස ඊළඟ නමස්කාර කරන්න. නමස්කාර කරන්න උන්වහන්සේගේ උතුම් නාමය දැනගත යුතුයි. කියන්නේ නමස්කාර කරන්න උන්වහන්සේගේ උතුම් නාමය දැනගෙන උන්වහන්සේගේ උතුම් නාමය ගැන ගොඩාක් ඉගෙන ගන්න. එයාට ගොඩක් නම් තිබෙනවා. මම බලන්න එයාගේ කැමති එක නම් වලින්. ඒකවා යයිරේ, ඒකවා හීරේ, ඒකවා නිස්සි, ඒකවා ශම්මා, ඒකවා ශාලෝන්, එලියෝ, නෙල්සඩායි, එබනේෂර්. මේ එක නමක්වත් ඒ නමින් තියෙන අර්ථය මගේ දරුවනි මේ ඔක්කොම දැනගන්න අපිට ඔබ පරිපූර්ණත්වයටපත් වෙනවා. දෙවියන් වහන්සේ කැමති වෙනවා ඔයාට ඔයා ඉගෙන ගන්නෙම යාව දැනගන්නට. right මම යනවා ඊළඟ පිටුවට. මේ අතොස් බලන්න. කියන්නේ දෙවියන් සමග දෙවියන් සහ දෙවියන්ගේ නියමයන් තම ජීවිතයේදී අදාළ නොකර ඒක නැතුව නමස්කාර කරන්න යන්න එපා. මම බලන්න පුතේ දුවේ මේ පොතේ තියෙන සියලු නියමයන් ඔබ පිළිපදින මිනිසෙක් වෙන්න ඕන. හරිද? මේ කෙනෙක් කියා කවුද කියන්නේ බලන්න. මේ කෙනෙක් කියා කවුද කියන්නේ? එයා තමයි පුත්‍රයාණන් ජේසු. මේ පොතම එයා අරියට පිළිපැද්දා. චුන මා බලන්නකෝ පිළිපැද්දා. මම කියනකොට මා බලන්නද? මා බලන්න. ජේසු ළඟ යාඥා තිබුණාද? තිබුණා. ජේසු ළඟ කීකරු කම තිබුණාද? තිබුණා. ඒ නිසා මගේ දරුවනේ මේ හැමදේම নমස්කාරය ගැන අපි ඉගෙන ගත්තා. මෙන්න නියමයන් පිළිපදින අය වෙන්න. හරි කියන්න. මුඛයෙන් පමණක් ඔකම අගන්න. මුඛයෙන් පමණක් උන්වහන්සේ වර්ණනා කරන්න. নমස්කාර පුද්ගලයෙක් එපා. නිකම් බොරුවට කට විතරක් নমස්කාරයට එපා. කට විතරක්. එයා নমස්කාර පුද්ගලයෙක් නෙමෙයි. එයා රඟපානවා. එයා සභාවට එන්න රඟපානවා. නිකම් රඟපාන දෙයක් කරන්න එපා. නිකම් මුඛයෙන් ඔබ හැමදේම දැනගෙන පිළිපදිලා කරන්න. මතියෝ 15ට මේ සෙනග තොල් වලින් මට ගෞරව කරති. මේ බලන්නකෝ නදින පුතේ යේසු කියනවා මේ සෙනග සුනිල් බ්‍රදර් මේ සෙනග තොල් වලින් මට নমස්කාර කරති. නමුත් ඔවුන්ගේ සිත මාගේ උන්ගේ මනස වෙන කොයිද? දැන් එතනින් ඉතියර වෙන කොයිද මනස? කීයද ඉවර වෙන්නේ? කීයද වල ගෙදර යන්නේ? নমස්කාර මොකද වෙන මුකුත් බෑ. එමෙදේම කැපවෙලා ඉන්න. මෙතනට ඇවිල්ලා කාර්යය කීයද යන්නේ? කීයද ඉවර වෙන්නේ? කීයද ගෙදර යන්නේ? අර ප්‍රෝග්‍රෑම් එක අර යා එයි නේද? යේසු කියනවා මේ සෙනග තොල් වලින් මිට මම කවුරු කරති නමුත් උන්ගේ සිත මා කෙරෙහි දුරව තිබේ. මේ වචනේ අනුව දේව වචනයන ඔබ নমස්කාර කළ යුතු පිළිවෙල. මේ පිළිවෙල ක්‍රියා මම කියන්නේ ටක් ගාලා ලියා ගන්න. අපි මේකෙන් අවසන් කරමු. ඊළඟ අපි ලබන සතියේ බලමු. මේ පදේ විතරක් ලියා ගන්න. ගීතාවලිය දෙවියන් වහන්සේගේ নমස්කාරය කරන පිළිවෙල. කර්ම 7ක් මම ලියා දෙනවා. කර්ම 7 ලියා ගන්න. ගීතාවලිය 35:28 සිස්ස කියන්න. ප්‍රීති ගෝසා කරන নমස්කාර කිරීම. අද මම සාරාංශය ගන්නවා. පදේ දුන්නා. ගීතාවලිය 35:28 ප්‍රීති ගෝසා කරන নমස්කාර කරන්න. ගීතාවලිය 47 එක දෙවෙනි කාරණාව. පොළොසන්දී নমස්කාර කරන්න. මේ අත මැරුවේ මොකටද? මෙතනින් මේ අත් දෙක මේක ගහන්න බැරි අය පොඩක් අපිටියක් ගන්න. මේක ගහන්න බැරි අය පොඩක් අපිටියක් ගන්න. ඒක මේ අපි අතුරට තියෙනවා. ඒ නිසා මගේ මේ අත තියෙනකන් අතුර සඳහන් ඕන. හරි? number 2 number 3 අත් ඔසවා නමස්කාර. බයිබල් පදය 63 ගීතාවලිය 63 අතර ගීතාවලිය 63 අතර අත් ඔසවා නමස්කාර කිරීම. පොඩ කවුරුනි පෙන්නන්න බලමු අත ඔසවන එක. පොඩ පෙන්නන්න. අනේ පෙන්නන්න අත ඔසවලා පෙන්නන්නකෝ. කවුරු පෙන්නන්නේ නෑ. මෙයාත් වැරදි. නෑ ඒකත් වැරදි. අන්න කාර්යවස බ්‍රදාරි. මෙන්න මේම. මේ මොකක් හරි බරක් උසලගෙන එන මේම. අත ඔසවා නමස්කාර කිරීම. හතරවෙනි කාරණාව ගීතාවලිය 95. වැඳ වැටි නමස්කාර කිරීම. පස්වෙනි කාරණාව ගීතාවලිය 154. නැතිවෙන් නමස්කාර කිරීම. ආයවෙනි කාරණාව මුණින් වැටි නමස්කාර කිරීම. හත්වෙනි කාරණාව ක්‍රියා 3:8 පැන නැගී උඩ පැන කෙලින් සිට උන්වහන්සේට නමස්කාර කිරීම. නමස්කාරය කොච්චර ගැඹුරු දෙයක්ද?
මම මේව කියනවා මගේ දරුවනි ලබන සතියේ ඊළඟ කොටස අපි බලමු. දැන් මම හරි ආසයි. අපි ඔක්කොම නැගිට නෝතා ගීතිකා සූදානම් වෙනකන් මම නිකන් වෙන්නම්. කී දෙනෙක් දේශනාව තීරුණාද කියලා බලමු. අපි මොහොතක් නදීර පුතා සූදානම් කරනකන් අපි නමස්කාර කරමු.